අපද්‍රව්‍ය කළමනාකරණයේදී පාසලට ලැබෙන වටිනාකම කුමක්ද? එය පාසලට ආර්ථික වටිනාකමක් එක්වෙන විදිහට සැලසුම් කරන්න පුළුවන්ද? අපි මේ වීඩියෝ එකකින් කතා කරමු. ඔබට පුළුවන්ද අපද්‍රව්‍ය ඇති වෙන එක වළක්වන්න? ඔබ කඩේකින් කෑම එකක් ගත්තොත් ඒක ලන්ච් ෂීට් එකක ඔතලා කඩදාසි එකක් ඔතලා පොලිතින් බෑග් එකක් දාලා තමයි ඔබට දෙන්නේ. කෑම කෑවට පස්සේ ඔබ ළඟ ඉතිරි වෙනවා අපද්‍රව්‍ය කියලා කොටසක්. ඔබ කෑම ගෙනාවේ අපද්‍රව්‍ය වල ඔතලා නෙමෙයි. නමුත් අපද්‍රව්‍ය විදියට ආහාර ටිකක්, ඉඳුල් ගෑවුණු ලන්ච් ෂීට් එකක්, කඩදාසියක් හා පොලිතින් බෑග් එකක් ඔබ ළඟ ඉතිරි වෙනවා. ඊට පස්සේ ඔබ ඒවට මොනවද කරන්නේ? සාමාන්‍යයෙන් ගොඩක් අය කරන්නේ ඒවා ගුලි කරලා කොහේ හරි කුණු දාන තැනකට විසි කරලා දාන එක. ඒ විදියට එක එක දේවල් දාලා ගොඩ ගැහුණු කුණු ගොඩක් තමයි මේ. පාසල මෙහෙමනම් රටේ අනාගතයත් මේ වගේ තමයි. ඒ නිසා යහපත් අනාගතයක් වෙනුවෙන් පාසල වෙනස් විය යුතුයි. අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පාසලක් සූදානම් වෙන්න ඕන කොහොමද? අපි මුලින්ම ඒ ගැන කතා කරමු. අපගේ මූලික අරමුණ විය යුත්තේ යම් දෙයක් අපද්‍රව්‍යයක් බවට පත්වෙන මුල්ම අවස්ථාවේදීම ඒක විධිමත් ආකාරයකට බැහැර කිරීම සඳහා ළමයාව හුරු කිරීම. කුඩා කාලයේ සිටම ළමයාව මේ සඳහා හුරු කළ යුතුයි. අවශ්‍ය පහසුකම් ටික හදාගෙන මෙය බොහොම සංවිධානාත්මකවම භාවිතා කළ හැකි හොඳම තැන පාසල. පාසල හරහා සමස්ත සමාජයටම මේ පණිවිඩය ගෙනාය හැකි. අපද්‍රව්‍ය කියන්නේ මොනවද? අපද්‍රව්‍ය අවිධිමත් ලෙස තැන් තැන් වල දැම්මහම ගොඩබිම දූෂණය වෙන්නේ කොහොමද? ජලය දූෂණය වෙන්නේ කොහොමද? වාතය දූෂණය වෙන්නේ කොහොමද? ඒක මිනිස්සුන්ට බලපාන්නේ කොහොමද? සත්තුන්ට බලපාන්නේ කොහොමද? මේ පිළිබඳ විද්‍යාත්මක චින්තනයක් ළමයා තුළ ගොඩනැගිය යුතුයි. විද්‍යාව ඉගෙනූ පමණින් ඒක වෙන්නේ නැහැ. ඒකට චින්තනය සකස් විය යුතුයි. පරිසරයට ආදරය කරන පරිසරයේ පිළිබඳ පුළුල් චින්තනයක් සහිත දරුවෙකු පාසල තුලින් බිහිවිය යුතුයි. අපද්‍රව්‍ය ලෙස ඉවත දාන දේවල් වලින් ගත හැකි ප්‍රයෝජන මොනවද? ඒ ප්‍රයෝජන අනුව තමයි අපද්‍රව්‍ය වලට වටිනාකමක් ලැබෙන්නේ. වටිනාකමක් නැහැ කියලා හිතන දෙයකට වුණත් යම් ප්‍රයෝජනයක් සැලසුම් කරන්න පුළුවන් නම් ඒකට වටිනාකමක් එකතු කළ හැකියි. මෙම අපද්‍රව්‍ය වර්ගීකරණය සරලව තේරුම් ගන්න. මෙහි මූලික අරමුණ අපද්‍රව්‍ය බැහැර කිරීම ක්‍රමවත් කිරීම මගින් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය ශක්තිමත් හා පහසු ක්‍රියාවලියක් බවට පත් කර ගැනීමයි. මෙහිදී මූලික කරුණු තුනක් පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. 1. පාසල තුල එකතු වන කොළරොඩු, තනකොළ හා ආහාර අපද්‍රව්‍ය අනිවාර්යයෙන්ම වෙන් කර බැහැර කළ යුතුයි. 2. ප්‍රතිචක්‍රීකරණයට ගත නොහැකි ලන්ච් ෂීට්, බිස්කට් පැකට් පොලිතින්, අයිස් පැකට් පොලිතින්, දියර කිරි පැකට්, බීම බට, ඝන ආහාර දවටන පොලිතින්, ඉවත දාන බැනර් රෙදි, රිජි ෆෝම් කෑලි, අපිරිසිදු පොලිතින් බෑග්, පරිසරය හා පන්ති කාමර පිරිසිදු කිරීමේදී හමුවන බිම තියෙන මඩ ගෑවි දූවිලි වැදී අපිරිසිදු වූ කඩදාසි පොලිතින්, පන්ති කාමර ක්‍රියාකාරකම් වලදී යොදා ගන්නා විවිධ ද්‍රව්‍ය ආදී සියලුම දේවල් වෙනමම බැහැර කළ යුතුයි. 3. ප්‍රතිචක්‍රීකරණයට ගත හැකි අපද්‍රව්‍ය වූ ප්ලාස්ටික්, කඩදාසි, කාඩ්බෝඩ්, ලෝහ හා වීදුරු ආදිය වෙනමම වෙන් වශයෙන් බැහැර කළ යුතුයි. මෙහි වෙනත් කියන කොටසට අයත් වෙන්නේ පොල් කටු, පොල් එලි, ලී, බැටරි කෑලි, සපත්තු සිරෙප්පු වගේ දේවල්. ඒ වයින් පාසලට ආර්ථික වටිනාකමක් එක් කරගත හැකි දේවල් පමණක් මෙයට සම්බන්ධ කරගත හැකියි. ප්‍රතිචක්‍රීකරණය සඳහා ඉහළ ඉල්ලුමක් තිබෙන සමහර අපද්‍රව්‍ය තරමක් විශාල ප්‍රමාණයක් පාසල තුල එකතු කරගත හැකි නම් ඍජුවම ප්‍රතිචක්‍රීකරණ ආයතන සම්බන්ධ කරගෙන ඒවා ඒ ආයතනවලටම විකුණා මුදල් ලබාගත හැකියි. එහෙම නැතිනම් පාසල පිහිටි ප්‍රදේශයේ අපද්‍රව්‍ය එකතු කරන ආයතන සම්බන්ධ කරගෙන ඒවා ඔවුන්ට ලබා දී මුදල් ලබාගත හැකියි. පාසලට ආදායමක් එන විදියට අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙලක් පාසල තුල ආරම්භ කළ යුත්තේ මේ විදියටයි.
නමුත් පාසල කියන්නේ කුණු පොළවල් තබන තැනක් නොවිය යුතුයි. අපද්‍රව්‍ය විකිණීමට නම් පළමුව පාසල තුල ඒවා එකතු කරගත හැකි තැනක් නිර්මාණය කරගත යුතුයි. මේ තියෙන්නේ ආදර්ශ සැලැස්මක්. පිරිසිදු කඩදාසි, කාඩ්බෝඩ්, වීදුරු බෝතල්, වර්ණ වීදුරු කටු, අවර්ණ වීදුරු කටු, ලෝහ ආදිය එකතු කර ගැනීම සඳහා ගොඩනැගිල්ලක් ඇතුළත කොටසක් යොදාගෙන තිබෙනවා. ප්ලාස්ටික් හා වෙනත් අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා ගොඩනැගිල්ලෙන් පිටත තැනක් යොදාගෙන තිබෙනවා. අපිරිසිදු පොලිතීන් කඩදාසි දාන තැනත්, කොළරොඩු හා ආහාර අපද්‍රව්‍ය දාන තැනත් ඒ ආසන්නයේම තිබිය යුතුයි. එළිය තැනක තිබුණත් මේවා සියල්ල වහලක් යොදා ආවරණය කිරීම වැදගත් වෙනවා. මේවාගෙන් කඩදාසි කෑලි, වීදුරු බෝතල්, වර්ණ වීදුරු කටු, අවර්ණ වීදුරු කටු, ප්ලාස්ටික්, ලෝහ ආදිය දැමීම සඳහා භාජන ක්‍රමයක්ද භාවිතා කළ හැකියි. ප්‍රතිචක්‍රීකරණයට ගත හැකි ඝන අපද්‍රව්‍ය හැකි තරම් වෙන් වශයෙන් හා පිරිසුදු මට්ටමෙන්ම එකතු කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ නිසා එම භාජන යම් ප්‍රමිතියකට අනුව කල් පවතින ලෙස තරමක් විශාලව නිර්මාණය කර පාසල් වලට ලබා දිය හැකි නම් වඩාත් හොඳයි. නමුත් ඒවා සමහර අවස්ථාවලදී ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා අවශ්‍යතාවය හා පාසලට ගැළපෙන ලෙස මුල් අවස්ථාවේදී යම් තැනක් සකස් කර ගැනීමට කටයුතු කළ හැකියි. අපද්‍රව්‍ය එකතුව පාසල තුල ස්ථානගත කිරීම පිළිබඳවත් ඔබට අදහසක් තිබිය යුතුයි. අපිරිසිදු පොලිතින් හා වෙනත් අපද්‍රව්‍ය හැර අනෙක් ඝන අපද්‍රව්‍ය එකතුව සඳහා ගොඩනැගිල්ලක් ඇතුළත ආරක්ෂිත තැනක් යොදාගත හැකි නම් වඩාත් හොඳයි. අවශ්‍ය නම් ලස්සන නමක් යොදා ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ රජය විසින් භාවිතා කරන ලස්සන නමක්. මෙම වැඩපිළිවෙල පාසල තුල ක්‍රියාත්මක කිරීම සඳහා පාසලට සැලැස්මක් තියෙන්න ඕන. එහිදී ඔබගේ අවධානය යොමු කළ යුතු විශේෂම කරුණක් තිබෙනවා. පාසලේ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම මෙහෙවන්න ඕන ශිෂ්‍ය නායක නායිකාවන් විසින්. මෙය විදුහල්පතිගේවත් ගුරුවරුන්ගේවත් වැඩක් විදියට නොව ළමයින්ගේම වැඩක් විදියට සියලු ළමයින්ට දැනෙන්න ඕන. ශිෂ්‍ය නායකයින් ඒ සඳහා හොඳින් සූදානම් කළ යුතු වෙනවා. විදුහල්පති හා ගුරුවරුන් කළ යුත්තේ සැලසුම් කිරීම, අවශ්‍ය පහසුකම් සැපයීම, මඟ පෙන්වීම හා අඩුපාඩු සකස් කිරීම පමණයි. මේ වැඩපිළිවෙල තුළ අපගේ විශේෂ අවධානය යොමු කළ යුතු වන්නේ අනාගතයට ගැලපෙන ලෙස මේ ක්‍රියාවලිය සැලසුම් කරන්න ඕන කොහොමද කියන එක හඳුනගන්න. ඒ සඳහා ඔබට ලැබෙන පළමු අවස්ථාව තමයි උදෑසන පාසල් පරිසරය පිරිසිදු කිරීමේ අවස්ථාව. පරිසරය පිරිසිදු කිරීමට භාවිතා කරන ඉදල් හා කූඩ තබා ගැනීම සඳහා පාසල තුල පොදු තැනක් සකස් කර ගැනීමට ඔබගේ අවධානය යොමු යුතුයි. එසේම මෙම උපකරණ පිළිවෙලට තබා ගැනීමටත් ඔබගේ අවධානය යොමු කළ යුතුයි. පිරිසිදු කිරීමේ උපකරණ පොදුවේ තියාගන්නවා වගේම ඔබ විසින් මෙම ක්‍රියාවලියත් පොදු ක්‍රියාවලියක් බවට පත් කළ යුතුයි. පිරිසිදු කරන්නේ පන්තිවලට අදාළව වෙන් කරගත් තැන් වෙන්න පුළුවන්. නමුත් මේ ක්‍රියාවලිය පොදු එකක් විය යුතුයි. පිරිසිදු කිරීමේ උපකරණ පොදුවේ භාවිතා කරන්නේ කොහොමද? නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද? ඒවා ආරක්ෂා කරන්නේ කොහොමද? ගත තැනින් තියන්නේ කොහොමද? කොළරොඩු අතු ගන්න ගැලපෙන්නේ මොන වගේ ඉදලක්ද? කාණුවක් සුද්ධ කරන්න ගැලපෙන්නේ මොන වගේ ඉදලක්ද? තවුක්කේ ආරක්ෂිතව වැඩ කරන්නේ කොහොමද? එකතු වෙලා වැඩ කරන්නේ කොහොමද? මේ සියලු දෙයක්ම මේ ක්‍රියාවලිය තුළ ඔබ ළමයින්ට කියා දිය යුතුයි. පිරිසිදු කරන වෙලාවලදී එකතු වෙන්නේ කොළරොඩු විතරක් නෙමෙයි. කඩදාසි, පොලිතින්, ප්ලාස්ටික් බෝතල්, වීදුරු, ලෝහ ආදියත් හමු විය හැකියි. ඒවා අතු ගන්න කලින්ම ඇහිඳලා ඊට අදාළ තැන්වලට ගෙන ගොස් දැමීමට උපදෙස් දීම වඩාත් හොඳයි. කොහොම වුණත් පාසල තුල අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ විනයක් ගොඩනැගෙන තුරු තැන් තැන්වල අපද්‍රව්‍ය වැටෙන එක පාලනය කළ නොහැකියි. ඒ නිසා පාසල තුල එම විනය ගොඩනැගීම සඳහා ශිෂ්‍ය නායකයන්ව ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුයි. පන්ති වලින් බෙදාගෙන ඇති පිළිවෙලට හැම ළමයෙක්ම මේ ක්‍රියාවලියට සහභාගී කර ගැනීම වැදගත් වෙනවා. කොතන හරි ගැටලුවක් තියෙනවා නම් අදාළ පන්ති භාර ගුරුවරුන් අංශ ප්‍රදාන හා විනය කමිටුව මැදිහත් වෙලා ඒ පිළිබඳව වහාම සොයා බැලිය යුතුයි. ශිෂ්‍ය නායකින් විසින් මෙහෙයුවාට
මෙය සියලු දෙනාම සම්බන්ධ වෙලා කරන වැඩපිළිවෙලක් විදියට සියලුම ළමයින්ට දැනෙන්නට සැලැස්වීමත් වැදගත් වෙනවා. ඔබගේ පාසලේ විධිමත්ව සංවිධානය කළ යුතු ඊළඟ අවස්ථාව තමයි මේ පන්ති කාමර පිරිසිදු කිරීමේ අවස්ථාව. පන්ති කාමර පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන උපකරණ ටික පන්ති කාමර තුල ප්‍රදර්ශනය වනසේ පිළිවෙලට හා ලස්සනට තබා ගැනීමට කටයුතු කළ යුතුයි. ඒවා වෙන අයට අරගෙන යන්න බැරි වෙන විදියට ආරක්ෂිතව තබා ගැනීමත් වැදගත් වෙනවා. පන්තියේ තිබෙන පිරිසිදු කඩදාසි වගේ දේවල් ඉවත් කරන්නේ කොහොමද? දූවිලි ඇවිස්සෙන්නේ නැති විදියට අතු ගන්නන්නේ කොහොමද? උපකරණ නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද? ඒවා පරිස්සම් කරන්නේ කොහොමද? එකතු වෙන අපද්‍රව්‍ය නිවැරදිව ගෙන ගොස් දමන්නේ කොහොමද? ආදී ලෙස මෙම ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා ශිෂ්‍ය නායකයින්ව මෙදිහත් කළ යුතු ආකාරය පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් හා සැලැස්මක් තිබිය යුතුයි. ඒ වගේම මෙම ක්‍රියාවලිය තුළ ඇතිවන ගැටලු නිරාකරණය සඳහා පන්තිභාර ගුරුවරුන් අංශ ප්‍රදාන හා විනය කමිටුව මෙදිහත් වෙන්න ඕන කොහොමද කියන එක පිළිබඳවත් ඔබට හොඳ අවබෝධයක් හා සැලැස්මක් තිබිය යුතුයි. සමහර ළමයින් තමන් ඉන්න තැන පන්ති කාමරය අපිරිසිදු කරගන්න තරමට පහත් මට්ටමකට වැටිලා තිබෙනවා. ඒ වගේම පිරිසිදු කිරීම මගහරිනවා. උපකරණවලට හානි කරනවා. ඒ නිසා මෙම ක්‍රියාවලිය තුලත් එයට අදාළ විනය ගොඩනැගීම සඳහා ඔබ සියලු දෙනාගේම අවධානය යොමු විය යුතුයි. පන්ති කාමරවලට අමතරව පාසලේ කාර්යාලය, පුස්තකාලය, විද්‍යාගාරය, IT රූම් එක ආදී අනිකුත් ස්ථානවලත් පිරිසිදු කිරීම උපකරණ විධිමත් ආකාරයට තබා ගැනීම සඳහා වැඩපිළිවෙලක් පාසල තුල තිබිය යුතුයි. එම ස්ථාන විධිමත් ලෙස පිරිසිදු කළ යුතු ආකාරයත් එම අවස්ථාවලදී එකතු වන අපද්‍රව්‍ය නිවැරදි ලෙස බැහැර කළ යුතු ආකාරයත් පිළිබඳව ඊතා ප්‍රවේශමෙන් සොයා බැලීමට ඔබට සිදු වෙනවා. ඊළඟට පාසල තුල ළමයින් ආහාර ගන්නා අවස්ථාවන් විධිමත් කිරීමටත් ඔබගේ අවධානය යොමු කළ යුතුයි. පාසල් කැන්ටින් එකකින් කෑම ගන්නා අවස්ථාවන් මෙන්ම කෑම කන අවස්ථාවන්ද යම් ක්‍රමවත් පිළිවෙලකට සකස් කිරීම සඳහා පාසලේ විනය කමිටුවේ මැදිහත් වීම අවශ්‍යයි. කැන්ටින් එක ආසන්නයේ ළමුන්ට පිරිසිදුව හා ආරක්ෂිතව ආහාර ගැනීම සඳහාත් අපද්‍රව්‍ය වෙන් වශයෙන් බැහැර කිරීම සඳහාත් පහසුකම් තිබේ නම් වඩාත් හොඳයි. ඒ තුල පිරිසිදු කිරීමේ උපකරණ ටික පිළිවෙලට තබා ගැනීම අනිවාර්ය වෙනවා. ඒ වගේම අපද්‍රව්‍ය දැමීම සඳහා අපද්‍රව්‍ය වර්ගීකරණයට අදාළ භාජනත් තබා ගත යුතු වෙනවා. කෑම කන අයගේ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වැඩි වශයෙන් අවශ්‍ය වෙන්නේ මේ භාජන 4 පමණයි. මේවා අඩි 2ක් පමණවත් උස, පාදයෙන් තද කරලා විවෘත කර හැකි අදාළ වර්ණ යොදා නිර්මාණය කළ ඒවා විය යුතුයි. භාජනයේ ඉදිරිපස හා පියන මත නාමකරණය කර තිබිය යුතුයි. භාජන 4ම එකට සිටිනසේ දැල් ආවරණයක් යොදා නිර්මාණය කර තිබීමත් අවශ්‍යයි. ඒ වගේම මෙම අපද්‍රව්‍ය භාජන ඇතුළත ඉඳුල් කුණු දූවිලි කිසි දෙයක් ඇලෙන්නේ නැති ආකාරයට නිෂ්පාදනය කළ ඒවා විය යුතුයි. නැතිනම් ඒවා පාසලට කරදරයක් විය හැකියි. අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙලට අවශ්‍ය විදියට පහසුකම් නැතුව එම අවස්ථාවන් තුල විනයක් ගොඩනගන්න බැරි බව ඔබ තේරුම් ගත යුතුයි. කෑම ගන්නා සෑම අවස්ථාවකදීම බැහැර කෙරෙන ආහාර අපද්‍රව්‍ය හා අපිරිසිදු පොලිතින් කඩදාසි ආදිය නිවැරදි ලෙසම නියමිත භාජනවලට දැමීමටත් ඒවා දිනපතාම ඉවත් කිරීමටත් කටයුතු කළ යුතුයි. එසේ නොකළහොත් සමස්ත අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙලම අවුල් සහගත විය හැකියි. ඊළඟට පාසලේ ගෘහ විද්‍යාගාරය තුල මෙම ක්‍රමවේදය අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතුයි. ඒ වගේම ගුරුවරුන් ආහාර ගන්නා විශේෂ තැනක් තිබෙනවා නම් එතනත් මේ ක්‍රමවේදය භාවිතා කිරීම වැදගත් වෙනවා. ඊළඟට පාසලේ විශේෂ අවස්ථා කළමනාකරණයටත් ඔබගේ අවධානය යොමු කළ යුතුයි. පාසලේ පැවැත්වෙන ක්‍රීඩා උත්සවය, වෙනත් උත්සව, පාසලට අදාළ විශේෂ දින, ශ්‍රමදාන, දානමය පින්කම් ආදී අවස්ථාවලදී පාසලට විශාල පිරිසක් එකතු වෙනවා. ඒ වගේම විවිධ ආහාර වර්ග පාසල තුලට ගේනවා. මේ අවස්ථාවලට පෙර හා පසු විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් පාසල තුල එකතු විය හැකියි. මේ සියල්ල විධිමත් ලෙස කළමනාකරණය සඳහා එම අවස්ථා සැලසුම් කිරීමේදීම ඔබගේ අවධානය ඒ කෙරෙහි යොමු කළ යුතුයි.
මේ වැඩපිළිවෙල ඔස්සේ පාසල් ළමුන් සියලු දෙනා තුළම චර්යාමය වෙනසක් ඇති කිරීමට අරමුණු කළ යුතුයි. එය හිතන තරම් ලේසි නැති බව ක්‍රියාත්මක අවස්ථාවේදී ඔබට වැටහේවි. ඒ අතරතුර ළමුන්ගේ ආකල්ප සංවර්ධනය සඳහාත් ඔබගේ අවධානය යොමු කළ යුතුයි. ඊට අමතරව විවිධ අවස්ථාවල පාසලට සම්බන්ධ වෙන පුද්ගලයන්ටත් මේ පණිවිඩය ගෙන යා යුතුයි. ඒ නිසා පාසල තුළ ගොඩනගන අදහස් අතිශය ප්‍රබල විය යුතු බව වටහා ගත යුතුයි. අපද්‍රව්‍ය කල්පනාකරන වැඩපිළිවෙල පාසලට ගැලපෙන විදියට සැලසුම් කිරීමේ වගකීම ගන්න වෙන්නේ පරිසර කමිටුවට. පරිසරය පිරිසුදු කිරීම කරන්නේ කොහොමද? උපකරණ භාවිතා කරන්නේ කොහොමද? ඒවා විධිමත්ව තියාගන්නේ කොහොමද? ළමයින්ගේ ආකල්ප සංවර්ධනය කරන්නේ කොහොමද? සියලු දෙයක්ම සැලසුම් කළ යුතු වෙනවා. එසේම මෙවැනි වැඩපිළිවෙලක් පාසලක් තුළ තනිව ක්‍රියාත්මක කළ නොහැකි බවත්, එසේ නොකළ යුතු බවත් ඔබ තේරුම් ගත යුතු වෙනවා. පාසලේදී එකතු වන මෘදු අපද්‍රව්‍ය විදියට ගැනෙන කොළරොඩු ආහාර අපද්‍රව්‍ය හා තනකොළ සියල්ලම පාසල තුළම ප්‍රයෝජනයට ගැනීම සඳහා සැලසුම් කළ යුතුයි. විශේෂයෙන්ම ග්‍රාමීය පාසල්වල දෛනිකව විශාල වශයෙන් කොළරොඩු එකතු වෙනවා. ඒවා ප්‍රධාන අපද්‍රව්‍ය එකතුව ළඟ ගොඩ ගැහින්න දෙන්නේ නැතුව ගොවිල් වල තුල වෙනත් තැනකට දාගත්ත නම් වඩා හොඳයි. ටැප් එකකින් යන ජලය ඒ මතට වැටෙන්න සැලැස්සුවා නම් කොළරොඩු ඉක්මනින් දි รา පත් වෙනවා. ඊට පස්සේ ඒවා පාසලේ වගා කටයුතු සඳහා භාවිතා කළ හැකියි. පාසලක් කියන්නේ දිනපතා විශාල ඝන අපද්‍රව්‍ය ප්‍රමාණයක් බැහැර කෙරෙන තැනක්. ඒ සෑම දෙයක්ම ප්‍රතිචක්‍රීකරණය සඳහා යොදාගත හැකියි. නමුත් එම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය පාසලකට කරන්න බෑ. පෞද්ගලිකව අපද්‍රව්‍ය එකතු කරන ආයතන වුණත් අරගෙන යන්නේ ඒ අයට ඉක්මනින් මුදල් කරගන්න පුළුවන් අපද්‍රව්‍ය විතරයි. අනිත් ඒවා පාසල් වල ඉතිරි වෙනවා. ඉතින් ඒවා ගොඩ ගහලා ගිනි තියලා පරිසරය දූෂණය කරන එක තමයි පාසලකට වුණත් කරන්න වෙලා තියෙන්නේ. එහෙමනම් පාසලක ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට මැදිහත් වෙන්න ඕන කවුද? පාසල අයත් ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයයි. ඒ ආයතනයට කිව්වම ඒ අය එන්නේ ටොන් ගාණක් බර වාහනයක ඇවිල්ලා කිලෝග්‍රෑම් 2-3ක ප්ලාස්ටික් අරගෙන යනවා. ඒ ආයතනයටත් ලාභයක් තියනවද? නැහැ. ඒ නිසා බරින් අඩු අපද්‍රව්‍ය ගෙනියන්න සැහැල්ලු වාහනයක් නිර්මාණය කරගත යුතුයි. එහෙම වාහනයක් ලංකාවේ හදාගන්න බැරි නම් ලංකාවේ මිනිස්සු විද්‍යාව ඉගෙන ගන්නේ මොකටද? මේ තියෙන්නේ එවැනි වාහනයක සැලැස්මක්. මෙය නිර්මාණය කළේ 11 ශ්‍රේණියේ චිත්‍ර විෂය හදාරන ළමයෙක්. මේ වාහනයෙන් පාසලක් තුළ එකතු වන සියලුම ඝන අපද්‍රව්‍ය ගෙන යා හැකියි. අපි හිතමු එක පාසලකින් මාසයකට වරක් ප්ලාස්ටික් බෝතල් 1000ක් එකතු කරගන්න පුළුවන් කියලා. පාසල් 10කට ගියාම ප්ලාස්ටික් බෝතල් පමණක් 10000ක් එකතු වෙනවා. ඒ විදිහට පළාත් පාලන බල ප්‍රදේශය තුල තියෙන සියලුම පාසල් වලින් ඝන අපද්‍රව්‍ය එකතු කරගත්ත නම් ප්‍රතිචක්‍රීකරණ ආයතනවලට පිරිසිදු මට්ටමේ අපද්‍රව්‍ය ලොරි කීයක් විකුණන්න පුළුවන්ද? පාසල් පද්ධතිය නිවැරදිව බලගන්නවන්න පුළුවන් නම් ළමයෙකුගේ ගෙදරක තිබෙන කඩදාසි කෑල්ලක් වුණත් පාසල හරහා ලබාගෙන කඩදාසි කර්මාන්ත ශාලාවකට යැවිය හැකි ලෙස මේ වැඩපිළිවෙල සැලසුම් කළ හැකියි. ප්‍රතිචක්‍රීකරණයට ගත හැකි ඝන අපද්‍රව්‍ය වගේම ප්‍රතිචක්‍රීකරණයට ගත නොහැකි ඝන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයකුත් පාසලක් තුල දිනපතාම එකතු වෙනවා. ඒවා පාසලක් තුල නැවත කිසිම වැඩකට යොදාගත නොහැකි. ඒවත් ගිනි තියලා දාලා පරිසරය දූෂණය කරන එක තමයි පාසලකට කරන්න වෙලා තියෙන්නේ. එම අපද්‍රව්‍ය පරිසරයට හානි නොවන විදියට වෙනත් ප්‍රයෝජනවත් දෙයකට යොදා ගන්න බැරිද? පළාත් පාලන ආයතනයට පුළුවන් එම අපද්‍රව්‍ය සියල්ලත් අරගෙන ගිහිල්ලා පොලිතින් කුට්ටි බවට පත් කරලා තාප බලාගාරයට යවන්න. පාසල් පද්ධතිය තුලින් ලබාගත හැකි අපිරිසිදු පොලිතින් ප්‍රමාණය කොයිතරම්ද? ඒ අනුව තවත් තාප බලාගාර කිහිපයක් රටවටා හදාගන්න පුළුවන් වේවි. අපද්‍රව්‍ය වලට මොනවද කරන්න කියන එක සැලසුම් කළ යුත්තේ පාසල නෙමෙයි. ඒ පිළිබඳව වගකීම යුතු නිලධාරීන් සිටින රාජ්‍ය ආයතන විසින්. පාසලෙන් ලබාගත හැකි සුවිශේෂ සේවාව රටට ලබාගත හැකි වන්නේ
රජයේ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙල සැලසුම් කිරීමේ සාර්ථකත්වය අනුව බව තේරුම් ගත යුතුයි. ඒ වගේම රචනා ලියලා පෝස්ටර් චිත්‍ර ඇඳලා අපද්‍රව්‍ය ප්‍රශ්නය විසඳීමට නොහැකි බවත් තේරුම් ගත යුතුයි. යම් වැඩපිළිවෙලකට ළමයින්ව පුරුදු කරනවා කියන එක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා පාසලෙන් ගෙනියන අපිරිසිදු පොලිතින් හැර අනෙක් සියලුම ඝන අපද්‍රව්‍ය සඳහා පාසලට මුදල් ගෙවිය යුතුයි. පාසල හා ගුරුවරයා දුර්වල කරලා ළමයා තුළ චර්යාමය වෙනස්කම් ඇති කරන්න බෑ. මේ රටේ තිබූ මුග්ධ දේශපාලනයට ඒක තේරුණේ නෑ. ඒ නිසා අතීත දේශපාලනයේ විසින් පාසල හා ගුරුවරයා දිගින් දිගටම නොසලකා හැරියා. ඒ නිසා ගුරුවරුන්ටත් බොහෝ දේවල් මගහැරී තිබෙනවා. නැවතත් පාසල් පද්ධතිය බලගැන්විය යුතුයි. විශේෂයෙන්ම ග්‍රාමීය පාසල් පද්ධතිය බලගැන්විය යුතුයි. ඒ ඔස්සේ මුළු රටම ආවරණය කළ හැකි. රට පිරිසිදුව තබා ගැනීමේ අරමුණ සඳහා පාසල සතු ශක්තිය අතිශය ප්‍රබලව හා සංවිධානාත්මකව භාවිතා කළ හැකියි. එම නිසා ලංකාවේ සෑම පළාත් පාලන ආයතනයක්ම පාසල සම්බන්ධ කරගත් මෙවැනි පුළුල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙලකට යා යුතුයි. අපේ පුංචි රට සංචාරකයන්ට පෙන්වන්න ඕන තැන් තැන්වල කුණු ගොඩවල් හදපු අපිරිසිදු මිනිසුන් ඉන්න රටක් විදිහට නෙමෙයි. පිරිසිදු ලස්සන උසස් සංස්කෘතියක් තිබෙන රටක් විදිහටයි. ඒ සඳහා අවශ්‍ය විද්‍යාත්මක දැනුම හා සංස්කෘතික අගයන් ලංකාව තුළ තිබෙන බවත් තේරුම් ගත යුතුයි.